නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙතන ඉන්න අදාළ වෙන ඔක්කොටම කියන්නේ සර්විස් එක දෙන්න බැරි නම් යන්න ඇත්ත. කරුණාකරලා අසල යන්න. ප්ලීස්. මම මිනිස්සුන්ට අඬනවා මෙයා මේකේ. මම මිනිස්සුන්ගේ සමාව ගන්නකේ සීමාවක් නැහැ. ඇයි එහෙම කරන්නේ? මිනිස්සු ගැන සත්‍ය පහක හැඟීමක් නැති පිරිසක් ඉන්න ඕගොල්ලන්ගේ දෙපාර්තමේන්තුවේ. ඒ නිසා දැන් මිනිස්සු ගත්තම අර මොකද මේ කියන්නේ අර ප්‍රස්තාවපුරලක් තියෙන තුන් මරණ තුනක් තියෙන. ඒ කියන්නේ වහිනකොට තෙමෙනවා. ජනෙල් වහන්න බෑ. ජනෙල් වැහුවොත් දාඩිය නාන. ෆෑන් නැහැ. වොෂ්රූම් යන්න බෑ. හිරගයක් වගේ. ඒ නිසා කරුණා කරලා ඔබතුමාලගේ රස්සාවනේ මේක මට මොකද අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා මේ. සල්ලි වෙන් කරන්න පුළුවන්. වොලන්ටියර්ස්ලා දෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ගේ නිශාන්ත කියලා මෙකැනිකල් සෙක්ෂන් එකේ ලොක්කට මං කිය මාතුමා නම් කියනවා. මං ගිහිල්ලත් කිව්වා. සර් කරුණා කළා අඩු මොකද ලොකුම ඔෆිස් ට්‍රේන් එන්නේ මේ සෙන්ට්‍රල් ඔයගොල්ලන්ගේ මොකද නුවර පැත්තේ ඉඳලා මෙහි පැත්තේ එන්නේ. සර් ඔබතුමා මේ මාස ඇතුළතදී බලන්න ගිහිල්ලා රත්මලන්ට යන්න ගිහිල්ලා. නැත්තම් ඇත්තටම මිනිස්සු වෙනවා රත්මලන්ට. මගේ. ඒ නිසා කරුණා කළා ඔබතුමා කෝච්චිය නැගලා බලන්න වොෂ්රූම් වැඩ කරනවාද? ෆෑන් වැඩ කරනවාද? ජනේල කැඩිලාද? තමයි එදත් කිව්වා එක ජනේලයක් ජාල සීදුව පැත්තේ චූටි දරුවෙක් අවුරුදු 4ක දරුවෙක් ඇවිල්ලා කෝච්චියේ ඉස්සෙල්ලාම ගමන යාගේ ඔයගොල්ලන්ගේ එක ජනේලයක් අර හෙලවිලා වැටිලා යාගේ එක පුරුක් දෙකක් ක්‍රෂ් වුණා සම්පූර්ණ දැලුණා කෝච්චියේ පළවෙනි ගමන ගිය දරුවගේ ඇඟිලි දෙකක් ගියාට පස්සේ අපි අම්මලා තාත්තලා වශයෙන් වගේ කියන්නත් ඕනේ මෙයා මම ඒ තාත්තට කතා කරන් තාත්තා මොකද්ද කිව්වේ සර් මොකටද හව මේකට ජීවත් වෙලා නිසා මම මේ නැවත කියන්නේ කරුණා කරලා ඔබතුමාට මුළු දෙපාර්තමේන්තුව ගැන මේ කියන්නේ ඔයාට බාර දීපු ඒරියා එකක් තියෙනවා. ඒක ප්‍රධාන ඔෆිස් ස්ටේන් යනවා ගාල්ල ඉඳලා කොළඹට. ඒ වගේ මාසයක් ඇතුළත ඔබතුමා කුමන හෝ සර්විස් එකේ අප්ග්‍රේඩේෂන් එකක් කරන්න ඕනේ. හරිද? ඔයා මොනවාද කරන්න යන අප්ග්‍රේඩේෂන් එක කියන එකේ කොටස් තමයි මම කියන්නේ. වොෂ්රූම්, ජනෙල්, තව මොකද්ද? ෆෑන්ස්. කියන්නේ ඔයා මොනවාද ඔයා කරගන්නේ මොකද්ද කියන එක ඔයා මට දවස් 3කින් කියන්න. හරි? මගේ නම්බර එක ඉල්ල ගන්න. ඔයා මට WhatsApp කරන්න කවුරුත් තරහ වුනේ. නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙතන ඉන්න අදාළ වෙන ඔක්කොටම කියන්නේ සර්විස් එක දෙන්න බැරි නම් යන්න ඇත්ත. කරුණාකරලා අසල යන්න. ප්ලීස්. මම මිනිස්සුන්ට අඬනවා මෙයා මේකේ. මම මිනිස්සුන්ගේ සමාව ගන්නකේ සීමාවක් නැහැ දුම්රිය ගැන. මොකක්ද කරන්නේ? ඔයගොල්ලන්ගේ ඥාති ඔක්කොම යන්නේ මර්සිඩීස් වලද? දුම්රියේ ලොක්කාන්ගේ දරුවෝ නෝනලා කවුරුත්ම යන්නේ නැද්ද කෝච්චිය? ඒගොල්ලෝ මර්සිඩීස් වලද යන්නේ. කලුතරට අදාළම නිසා නෙමෙයි කොල්කට අදාළයි. ඒ නිසා කරුණාකරලා මම 4 දිනෙත් කොහෙද ඇවිල්ලා දුම්රියෙන් මේක සීරියස් ගන්න නැත්තම් යන්න ජනාධිපතිතුමාත් කිව්වා ඉන්න බැර කරන්න බෑ නම් ප්ලීස් යන්න